අපිට මේ තිබුණේ නෑ හොඳ සපත්තු මේ පුතාලා දානවා වගේ ඒ කාලේ. තාත්තට තිබුණේ නෑ ඒවත් අරන් දෙන්න. ඒ කාලේ තිබුණා මේ කට්ට සෙරපු කියලා සෙරපු જાතියක්. 730යි 750යි 760 තමයි වැඩි මේක. පාට තීන්ත ගාලා තියෙන්නේ. ඕක තමයි දාන් යන්නේ. සපත්තු මේස් දාන ඇත් හිටියා. මම නම් දාගෙන ගියේ කට්ට සෙරපු. ඉතින් මං එනකොට ටකස් ගාලා සද්ද එනවනේ කට්ට සෙරපු. ඔන්න කට්ටය එනවා කියන. ඉතින් ටීචර් සපත්තු දෙකක් ගෙනල්ලා දාලා හැදුවා ළමා මණ්ඩපෙට අරන් යන්න ගුවන් විදුලියට. ඇඟිලි ඈත් වෙලා කොම ලං කරලා හදලා දාලා දුන්නා. ගිහිල්ලා කරුණාරත්න අබේසේකර අයියට මාව බාර දුන්නා. කරුණාරත්න අබේසේකර අයියට කිව්වා පුතේ සර් මේ ළමයා අපේ ඉස්කෝලේ බොහොම දක්ෂ ළමෙක්. හරි දුප්පත්. මෙයාට පුළුවන් නම් උදව් කරන්න. දැන් ළමා මණ්ඩපේ දැන් මං ඉතින් ඉන්නවා අවුරුදු ගාණක්. දැන් මේ ළමා මණ්ඩපේ සින්දු කියමින් ඔහොම ඉන්නකොට අමරදේව සර් ගුවන් විදුලියේ වැඩ. එතුමා අහේ යනවා මෙහි යනවා මේ අපි සින්දු කියනවා බලනවා. ඔහොම කාලයක් ආවා. ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටි 1962 64 චිත්‍රපටි ආවට අපි 62 සින්දු කිව්වේ. එතුමාට හම්බෙච්ච පළවෙනි චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටය මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න. ගලන ගඟකී ජීවිතේ දයාලු ලෝකයේ මිහිර පතා ආදරේ ලපලු නටයි ගංතිරේ ඔන්නෝම කිව්වයිද? ඕම එන්නකොට ගුවන් විදුලියේ අද ඔයගොල්ලෝ දකින්නවනේ රියැලිටි ෂෝස්. මෙන්න මෙහෙම තරඟයක් තිබ්බා ගුවන් විදුලියේ. ඒකට කිව්වේ යාෂීප් ගීත තරඟය. ඒ කියන්නේ ටින්කිරි ටින් එකක් දැන්වීමක් හැටියට තමයි ඒ වැඩසටහන කළේ. අන්තිමට තරඟ කළා මමයි වික්ටර් රත්නායකයි. තරඟ කළේ. මම දින්නා. මම එක වික්ටර් රත්නායක දෙක. ඊට පස්සේ මොකද ඒකෙන් වෙන්නේ? පළවෙනි දිනපු එක්කිනාට හම්බ වෙනවා බොම්බායට යන්න අවස්ථාවක්. ටිකට් එකක් දෙනවා බොම්බායට යන්න. ඉතින් මම තාත්තට කිව්වා අනේ තාත්තේ අපි මොන දකින්න බොම්බායක්ද අපිට බොම්බායක් අපි දන්නේ නැහැ. අපිට යන්න දන්නෙත් නැහැ. අපිට එහෙම එකක් නැහැ. අපි ගිහිල්ලා මේකට මේ යන වියදම මේ මහත්තයාලගෙන් ඉල්ලමු සල්ලි. එතකොට අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ ගමන තාත්තකෝ ඉතින් ඔහොම දෙයිද බං අපි දන්නේ නැහැ කියන්නේ කියලා ඒ තැනට ඒ ආයතනයට ගියා. ඔය මේ කොටුවේ මේ ඔර්ලෝසු කනුව ළඟ. ගිහලා ඉතින් මමම තමයි පැනලා කිව්වේ මහත්තයාලට. මාව අඳුරගත්තා ඉතින් තරගෙන් දිනලානේ මම. මං කිව්වා මේ මහත්තයා අපිට බොම්බායට යන්න අපි දන්නේ නැහැ.